ආයුබෝවන්. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර අප රැඳී සිටින්නේ. මෙහි සිට අප සූදානම් අද පුරා හෝරාවක් ඔබට විශේෂ ධර්ම දේශනාවක් ගෙනෙන්නට. මේ යුරෝපානුකරය විශේෂයෙන්ම එක්සත් රාජධානිය ඇතුළු මේ රටවල තියෙන දැඩි කලබලකාරීත්වයත් තරංගකාරීත්වයත් නිසාම බොහෝ පිරිසක් මානසික වශයෙන් යම් කිසි ආකාරයකින් ගැඹුරු ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම විෂාදීය වැනි රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දීලා ඉන්නවා. ඉතින් මේ හැම එකකටම බෞද්ධ ආගම තුලින් යම් කිසි පිළිසරණක් පිළියමක් ලැබෙන බව මේ සිටින බොහෝ දෙනෙක් දැන් විශ්වාස කරන කරුණක්. එය පරිශනාත්මකව විද්‍යාත්මකව මේ වන විට ඔප්පු කරපවා අවසන්. ඉතින් අපි සෝදානම් එහි ඇත්ත නැත්ත මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මෙහි වෙසෙන ඒ වගේම භාවනාව පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති වගේම භාවනාව උගන්වමින් මෙහි සිටින පිරිස් සඳහා ඒ විෂාදීය වැනි රෝගකාරක තත්ත්වයන්ට පිළියම් කියා දෙන අපේ ස්වාමින් වහන්සේ නමක් සමග අද මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට. අප ඉතාමත් නමස්කාර පූර්වකව පිළිගන්න ලබන එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ඒ වගේම ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක, ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කඹුරාවල සිරි රේවත ස්වාමින් වහන්සේ වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්නවා අද දවසේ. හඳුන්නේ මේ යුරෝපීයන් බොහෝම දෙනෙක් දැන් බෞද්ධ ආගම පිළිබඳ වැඩි ඇල්මක් තිබෙනවා. බොහෝ දෙනෙක් බෞද්ධ ආගමට යොමු වෙමින් සිටින බව ප්‍රකාශ වෙනවා. අපි පසුගිය දවස්වල කරපු සංචාරයේදීත් ඒ බව දැක්කා. ඇයි මේ විදිහට බෞද්ධ ආගමට බොහෝ පිරිසක් ඇලුම් කරන්නේ, ඒ සඳහා යොමු වෙන්නේ? බටහිර රටවල් වල ඉන්න බොහෝ උදවිය ඊටාම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒ වගේම බොහෝ උදවිය ඒ තමන්ගේ පවුලට විතරයි සීමා වෙලා තින්නේ. අපේ රටවල් වල ගත්තොත් එහෙම ආච්චි සීයා නැන්දලා මාමල අපි සමූහ වශයෙන් එකට පළාත ජීවත් වෙනවා. මෙහෙ ගත්තාම කුඩා නිවසක තමන් හුදකලා වෙච්ච ජීවිතයක්. කාර්යාලයට යනවා, කාර්යාලයෙන් ආපහු ගෙදරට එනවා. එහෙම නැත්නම් සතියාන්තේ වෙනත් දෙයක් කරනවා. ඒ වගේ කාර්යබහුල ජීවිතයක් වෙනකොට අධික වැඩ වෙනවා ඒගොල්ලන්ට. ඉතින් එතෙන්දී හුඟක් වෙලාවට මේ වැඩ කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලා ලොකු පීඩනයක් එනවා. අන්නේ පීඩනය ආවට පස්සේ සහ ඒගොල්ලෝ අනිත් අයගෙන් අයින් වෙලා ඉන්න ස්වභාවයත් එක්ක ගොඩක් මානසික ප්‍රශ්න ඒ අයට ඇති වෙනවා. මෙන්න මේ මානසික ප්‍රශ්න ඇති වෙන නිසා ඒ අය ඒකට සුවයක් ගන්න වෙන වෙනත් දේවල් කරනවා. ඉතින් එතෙන්දී දැන් ඒගොල්ලෝ තීරුම් අරගෙන තියෙනවා මේ කරන බොහෝ දේවල් වලට වඩා මේ භාවනාව තුලින් ඒගොල්ලන්ට වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට බටහිර මිනිස්සු හැමතිස්සෙම බලන්නේ යම් කිසි දෙයක් සාධනාත්මකව ඔප්පු කරන්නට ඕනේ. මේ කියන්නේ මේ එවිඩන්ස් බේස් කියලා. හැම දෙයකටම යම් දෙයක් කරලා මේක මෙහෙමයි කියලා පෙන්නුවාම ඒ අය පිළිගන්නවා. ඒ නිසා අද අපේ තියෙන භාවනාව විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව විවිධ පරිශ්‍රණ වලට ලක් කරලා ඒ අය තේරුම් අරගෙන තියෙනවා මේක මානසික රෝගවලට ඊටාම හොඳ පිළියමක්. ඒ වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට විනාඩි 10ක් 15ක් භාවනා කරලා ඊටා සන්තෝෂයෙන් දවස ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ උදවිය අපේ භාවනා හොයාගෙන එනවා. දෙවෙනි කාරණේ තමයි බුදුදහම පිළිබඳව පුදුම විදිහේ ප්‍රසාදයක් මේ අයගේ තියෙන්නේ. මොකද අපි ආගමේ නාමයෙන් කියලා ලේ වගරපු පිරිසක් නෙමෙයි, මරාගත්ත පිරිසක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මුහුණේ තියෙන මහා කාරුණික භාවය බොහෝ අය වෙන ආගමක අය වුණත් ඒක දැක්කහම ලොකු සතුටකට එනවා. අපේ විහාරස්ථානයේ තියෙන ප්‍රතිමා වහන්සේ දැක්කහම හැම කෙනෙක්ම කියන්නේ ඒක දැක්කහම හිත නිවෙනවයි කියලා. ඒ නිසා තමයි මේ ගොඩක් උදවිය ප්‍රතිමා වහන්සේලා, බුද්ධ ප්‍රතිමා, සමාධි ප්‍රතිමා වහන්සේලා ඒ තැන්වල තියන් ඉන්නේ. නමුත් අපිට අපේ සංස්කෘතිය අනුව නොගැලපෙන තැන් වෙන්න පුළුවන්. නමුත් එතන ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා. ඒගොල්ලන්ගේ හිතට 아무තු සහනයක් එනවා. ඒ නිසා පොදුවේ ගත්තාම බෞද්ධ දර්ශනය පිළිබඳව දර්ශනයක් හැටියට, ජීවන මාර්ගයක් හැටියට බටහිර බුද්ධිමත් අය මේක තේරුම් අරගෙන තියෙනවා. එතකොට මේ උදවිය මේ විදිහට කියන්නේ බෞද්ධ අපේ දර්ශනයක් හැටියටත් ඒ කියන්නේ ඊටා ඉහළ බුද්ධිමතුන් හිතනවා බුදුදහම දර්ශනයක් කියලා. තව කොටසක් කියනවා නෑ මේක ජීවන මාර්ගයක් කියලා. සමහර උදවිය දර්ශනයක් හැටියට ජීවන මාර්ගයක් හැටියටත් ගන්නවා. ඒ නිසා ඒ අයට පුළුවන්කම තියෙන අපේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳම සතුටින් ජීවත් වීමේ මාර්ගය හැටියට බොහෝ උදවිය අද තේරුම් අරගෙන තියෙනවා. වාචිකව මේගොල්ලෝ කියන්නේ රිලිජන් එක සහ ෆිලොසොෆි එක කියන එක දෙක පිළිබඳව ඕන් යම්කිසි ආකාරයකින් වෙනස්කමක් දකින්නේ නැහැ. නෑ. පළමුවෙන්නේ දර්ශනය සහ ප්‍රායෝගිකත්වයේ කියන එක. දැන් අපේ විශ්වවිද්‍යාලයේ අපි පන්ති කරනකොට හුඟක් උදවිය ඇවිල්ලා අහනවා බුදුදහම රිලිජන් එකක්ද එහෙම නැත්නම් මේක ෆිලොසොෆි එකක්ද? ඒතර මේකෙදි සහ සමහර උදවිය කියනවා ඒක
way of life කියලා. ඒක ජීවත් වීමේ ජීවන මාර්ගයක් හැටියට. එතෙන්දී religion කියන එක අර්ථකථනය කරන්නේ දෙවියන් වහන්සේ religion කියන වචනේ කියන්නේ දෙවියන් වහන්සේව පිළිගන්න ආගම්. ඒතොර ඒ නිසා ඒ අය තර්ක කරන නෑ බුදුදහම religion එකක් නෙමෙයි කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කියන්නේ දර්ශනයක් වුණා නම් බුදුහාමුදුරු ආගමික නායකයෙක්. ඒක ඒ වගේ પરම්පරාව බිහික දාර්ශනිකයා කියන කෙනා ඒ අදහස දාර්ශනිකව ඉදිරිපත් කරන තර්කානුකූලව න්‍යායාත්මකව ඒක ඉදිරිපත් කරන එක තමයි දර්ශනය. එතකොට අනිත් අය මාර්ගයක් කියලා කියන්නේ ඒ බුදුහාමුදුරු දේශනා කරපු දර්ශනය ක්‍රියාත්මක කිරීම තුළින් මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අය කියනවා මේක ජීවන ප්‍රතිපදාවක් කියලා. එතකොට ඒක කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එනකොට මේකට නොඑක් සංස්කෘතීන් එකතු වුණා. අභිචාර විදීන් එකතු වුණා. මෙන්න මේ අභිචාර විදීන් එකතු වෙනකොට මේක ආගමක් බවට සංවිධානාත්මක ආගමක් බවට පත් වුණා. ඒ නිසා ලෝකයේ ප්‍රධාන ආගම් 6න් එකක් හැටියට අද බුදුදහම පිළි අරගෙන තියෙනවා. එතකොට world religions කියන වර්ගීකරණයට බුදුදහම අයිති වෙනවා. එතකොට අපිට පේනවා ලෝකයා බුදුදහම ආගමක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ වගේම බුද්ධිස්ට් ෆිලොසොෆි කියලා වෙනම කොටසක් හැටියට යම් සූත්‍ර අරගෙන බුදුහාමුදුරුවෝ මනස ගැන දේශනා කරපු දේවල්, විශ්වය ගැන දේශනා කරපු දේවල් දාර්ශනික අදහස් හැටියට අරගෙන තිනවා. ඒ වගේම අපි බෞද්ධ මේ ඒ දර්ශනීය පිළිපදින පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ බෞද්ධයෝ කියලා. ඒතකොට ඒ අය අර ඒ රටවල් වල සංස්කෘතික අංගත් එක්ක ඒක පිළිගන්නවා. ඒ නිසා රිලිජන් කියන වචනය පාවිච්චි කරනවා. ඒතකොට අපි ගත්තාම පොදුවේ ගත්තාම බටහිර උදවි මේ කාරණා තුනම ඒ කියන්නේ බෞද්ධ දර්ශනයක් හැටියට මේ දර්ශනය ක්‍රියාත්මක කරන මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒක ජීවන මාර්ගයක්. ඒ ජීවන මාර්ගය තුල ගමන් කරනකොට යම් අභිචාර විදීන් එකතු වෙලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ එතන නැහැ. ඒ දෙවියන් වහන්සේ නොහිටියත් රිලිජන් එකක් හැටියට ඒයි කියන්නේ මොකද යම් අභිචාර විදි සංස්කෘතික අංග ඒ වගේ දේවල් එකතු වෙච්ච නිසා. ඒ නිසා මෙන්න මේ කාරණා තුනම අද බටහිර උගතුන් විමසුමට ලක් කරලා තියෙනවා. ඔබ සඳහන් කර මේ කලබලකාරී දිවිපේතකට මුහුණ දී සිටින මේ ස්කොට්ලන්තයේ ඇතුළු මේ ප්‍රදේශවල මේ රටවල ජනතාව යම්කිසි ප්‍රශ්නයක් ඇති වුනහම අද කොහෙටද යන්නේ මේගොල්ලෝ විසඳුම් හොයාගන්න? ඒකේ චතුරු මහත්මයා වැදගත් වෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියන එකයි. දැන් අපි හිතමුකෝ ඒගොල්ලන්ගේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් නම්, කායික ප්‍රශ්නයක් නම්, ලෙඩක් දුකක් නම්, ඒකත් එක්ක ඇතිවෙච්ච මානසික ප්‍රශ්නයක් නම් ඒගොල්ලෝ මුලින්ම යන්නේ ඒගොල්ලන්ගේ ඉන්න පවුලේ වෛද්‍යවරයා ගාවට. අපි ඒගොල්ලන්ට කියන්නේ GP කියලා මේ රටේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් කියන කෙනා. එතකොට හැම කෙනෙකුටම අදාළ වෛද්‍යවරයෙක් ඉන්නවා. එතකොට එයාගෙන් කාලයක් වෙන් කරගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නේ කතා කරනවා. එතකොට එයා දන්නවා මේ කියන රෝග ලක්ෂණ අනුව මෙයාට තියෙන කායික ප්‍රශ්නයක් නෙමෙයි මානසික ප්‍රශ්නයක්. ඒ නිසා එයා ඒ පළාතට අදාළව primary mental care team එකක් ඉන්නවා. එතකොට mental health care team එකේ අයට එයා යොමු කරනවා. ඒතර මේ යොමු කරාම එයාට මේ අය වෙතන ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්ව හම්බු වෙන්න මාස 4-5ක් ඉන්න වෙනවා. එතකොට ප්‍රශ්නේ හුඟක් බරපතල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නෙට පිළියම හොයාගෙන තියෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට ගිහිල්ලා ඒ මාස 3ක් හරි 4ක් හරි විශේෂයෙන් අපි තු මානසික ප්‍රශ්නයක් නම් මුලින්ම කරන්නේ උපදේශනයට යොමු කරනවා. කවුන්සලින් කියලා කියන්නේ. ඒතර උපදේශනයට යොමු කරාම උපදේශකවරයෙක් හම්බු වෙන්න මේ ස්කොට්ලන්තේ නම් මාස 6ක් ඉන්න ඕනි. ඒතර මාස 6ක් ඉඳලා එයාට පැය 6ක් වගේ සතියින් සතියට එන්න අවස්ථාව දෙනවා. ඉතින් එහෙම නැත්නම් ඒගොල්ලෝ මුදල් ගෙවලා පෞද්ගලික උපදේශන සේවයක් ලබා ගන්නට ඕනේ. ඉතින් ප්‍රශ්නයක් ඇති වෙන කෙනෙක් මේ මාස 6ක් ඉන්නකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා එයාට. ඒ තියෙන ප්‍රශ්නේ තව වැඩි වෙනවා. ඊට මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි මේගොල්ලෝ දැන් හොයන්නේ අතිරේක ක්‍රම මොනවද තියෙන්නේ කියලා. අන්න එතෙන්දී ඒගොල්ලන්ට ගොඩක් කරලා දැන් විහාරස්ථාන වලින් අපි මේ සේවාව නොමිලේ සපයනවා. ඒතකොට ඉක්මනට ඒගොල්ලන්ට පන්සලකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ කතා කරගන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි එක හේතුවක් අපේ මේ බෞද්ධ භාවනා ක්‍රමයේ සහ හාමුදුරන් වහන්සේලා මුණ ගැහිලා ප්‍රශ්නවල කතා කරන්න කෙනෙක් නැහැ. ඒකයි ඊළඟ දේ. කියන්නේ Tamanට ප්‍රශ්නයක් වුණාම කතා කරගන්න ළඟ කෙනෙක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අර යන්න තියෙන ක්‍රමයේ හරහාම යන්න ඕනේ. ඒ ක්‍රමයේ හරහා යන්න කාලයක් යනවා. ඒ කාලය යනකොට ප්‍රශ්නේ වැඩි වෙලා ඒක මානසික ප්‍රශ්නයක් බවට බෙහෙත් ගන්න එකක් බවට පත් වෙනවා. දැන් මේ පිරිස් සහනයක් හොයනකොට ඔබ සඳහන් කරා භාවනාව වගේ ක්‍රමවලට යොමු වෙනවා කියලා. දැන් භාවනා කරන්න මේගොල්ලෝ අන්‍යාගමික පිරිසක්. විජාතික පිරිසක්, අන්‍යාගමික පිරිසක් වුණාම මේගොල්ලන්ට ඒක බාධාවක් නෙමෙයිද මේ
භාවනාව කරන මොකද උපතින් බෞද්ධයෝ එහෙමත් නැත්නම් බෞද්ධය විය යුතු නැද්ද භාවනාවට? දැන් මේකෙදි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මේ මෙඩිටේෂන් කියන වචනේ. මෙඩිටේෂන් කිව්වහම ඒ වචනේ මෙහි භාවිතා වෙන්නේ හුඟක් වෙලාවට ආගමික ස්වරූපයකින්. ඒතකොට බුද්දිස් මෙඩිටේෂන් කියන. ඒතකොට බෞද්ධ භාවනාව. ඒ වගේම ක්‍රිස්තියානි මෙඩිටේෂන් උත් තියෙනවා. හැම ආගමකම ඒ කියන්නේ තමන්ගේ දෙවියන් වහන්සේ හරි ආගමික සංකේතයක් මුල් කරගෙන හිත එකඟ කරගන්න ක්‍රමයක් හදලා තියෙනවා. ඒතකොට මේ රටවල් වල මිනිස්සු අතර පිළිගත්ත දේ තමයි බෞද්ධ ඒ කියන්නේ ඒ වගේ සහනයක් පතාගෙන ඒ වගේ තැනකට ගියාම සමහරලාට ඒ අය තමන්ගේ ආගමට හරව ගන්න බඳව ගන්න යම් යම් අය උත්සාහ කරනවා. නමුත් මේ රටවල් වල තියෙන ලොකුම විශ්වාසය තමයි අපිට අපි කවදක්වත් කෙනෙක්ව ආගමට හරවන්නේ නැහැ කියන එක. ඒක ගැන ලොකු සහතිකයක් අපිට තියෙනවා. මේ බෞද්ධයෝ එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා කවදක්වත් කෙනෙක්ව තමන්ගේ ආගමට මොනම හේතුවක් මතවත් බලෙන් හැරවීමක්වත් වක්‍රව හැරවීමක්වත් නැහැ. ඒකට කියන්නේ ඒ අය ඇවිල්ලා ඒක හදාරලා වැළඳ ගන්නවා. ඒකට කැමති. මෙතෙන්දී මේ හුඟක් වෙලාට ওই ප්‍රශ්නේ එනවා මානසික රෝගීන්ට. මානසික රෝගියෙක් කැමති නෑ බෞද්ධ විහාරස්ථානයකට එන්න. මොකද එයාගේ තදබල Tamanට පෞද්ගලික වූ ආගමික විශ්වාසයක් තියෙනවා. එතකොට ප්‍රතිමා වහන්සේ නමක් ඉන්න තැනක හඳුන් කූරු පත්තු කළා, පහම් පත්තු කරලා පිරිත් කියලා එහෙම පටන් ගන්න එකට එච්චර කැමැත්තක් ඇත්තටම පළවෙනි කාලවල නැහැ. ඒ අහන්නේ මේක කොයි විදිහටද කරන්න කියලා අහනවා. ඉතින් අපි කිව්වහම මේක ආගමික බෙහෙදයකින් තොරව කරන භාවනාවක් කියලා හැමෝටම මේක හුස්ම ඉහළ පහළ ගැනීම සහ මෛත්‍රී භාවනාව අපි හැමෝටම පොදුවේ කරන්න පුළුවන් දෙයක්. ඒ කාරණය ඒ අයට පැහැදිලි කරලා දුන්නාම එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් එහෙම අපිට කරන්න ඕන කමක් නැහැ. දැන් ඒක මේ බටහිර අයම විශේෂයෙන් මනෝවෛද්‍යවරුම අපේ භාවනාව සතිපට්ඨාන භාවනාව පුරුදු පුහුණු කරලා මේ බටහිරට හරියන විදිහට සති 8කින් පාඨමාලාවක් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි එක කියන්නේ secular mindfulness. secular කියන වචනේ තේරුම ආගමික බෙහෙදයක් නෑ. ආගමික පැත්තක් නැතුව කරන භාවනාවක්. මොකද්ද මේ ආගමික පැත්ත කියන්නේ? අර අපි භාවනාවට පෙර කරන පූර්වක්‍ෘත්‍ය වගේ දේවල් තියෙනවා අපේ. ඒතොර ඒ කොටස අයින් කරලා තියෙනවා. කියන්නේ අපිට ඒගොල්ලන්ට පන්සිල් සමාදන් කරවන්න බෑ. මොකද ඒගොල්ලෝ වෙන ආගමක අය. ඉතින් එහෙම කරන්න ගියොත් ඒ අය එන්නෙත් නෑ. මෙතෙන්දි මේ භාවනා සති 8කින් සතිපට්ඨාන භාවනාව හදන්න අධ්‍යාපන වැඩසටහනක් හැටියට. එතකොට ඒක පන්සලකත් නෙමෙයි විශ්වවිද්‍යාලයක ඊළඟට කාර්යාලයක ඕන තැනක කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ ආරෝග්‍ය ශාලා 240 ගානක ස්පිරිතාලේ ඇතුළෙම මේ පාඨමාලාව උගන්වනවා. වංශ සඳහන් කරා මේ සති 8 භාවනා පාඨමාලාවල් කියලා. දැන් භාවනා පාඨමාලාවක් හදාarලා ඒක අවසානයේ සහතිකයක් වගේ දෙයක් දෙනකොට හිතන්න පුළුවන් මේ මොකද මේක මේ භාවනා වාණිජකරණයට ලක් වෙලා කියලා. ඇත්තටම එහෙම දෙයක් නේද පේන්නේ එහෙම නොති. සති 8ක අධ්‍යාපන වැඩසටහනක් හැටියට මේ භාවනාව ඉදිරිපත් කරනකොට ඔබතුමා කියපු දේ වෙන්න පුළුවන්. මොකද අද සමාජයේ බොහෝ තැන්වල එහෙම වෙන නිසා. නමුත් මෙතෙන්දි මේ වෙලා තියෙන්නේ මේ උදවිය පිළි අරගන්නවා මේක අධ්‍යාපන වැඩසටහනක් හැටියටත් මුලින් ඒ යම් ක්‍රමවේදයක් අනුගමනය කළා සති 8ක් තුලදී ඒ අයට ප්‍රතිඵලයක් දැනෙන විදිහට තමයි මේ වැඩසටහන හදලා තියෙන්නේ. ඒතර උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි ඒ උදවිය දැන් මේ එන්නේ මේ විශේෂයෙන් මේ පාඨමාලාවට එන්නේ මානසික ප්‍රශ්න තියෙන අය. අපි කියනවා ස්ට්‍රෙස් කියලා. දැන් ස්ට්‍රෙස් කියන එකට මේ පොත ලියලා තියෙනවා. මේක සම්පූර්ණම මේ වෛද්‍යවරයා ජෝන් කෙබාට් සිං කියන මේ වෛද්‍යවරයා අවුරුදු 30ක් තිස්සේ ඇමරිකාවේ මෙතන ලියලා තියෙනවා the program of the stress reduction clinic at the University of Massachusetts Medical Center. එතකොට මේ ආයතනයේ එයා වෛද්‍යවරයෙක් හැටියට තමන්ගේ රෝගීන්ට සති 8කදී මේ භාවනාව උගන්වපු හැටි. එතකොට හාමුදුරු කෙනෙක් නේ වෛද්‍යවරයෙක් තමන්ගේ රෝගීන්ට ප්‍රතිකාර වේදයක් හැටියට භාවනාව උගන්වනවා. ඒ කරපු පර්යේෂණය තමයි මේ පොත තුල තියෙන්නේ. එතකොට මේ පොතෙන් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද සති 8කදී මේ අය මේ භාවනා වැඩසටහන ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒකම දියුණු කරලා මේක මේ පොත ලියලා තියෙන්නේ ස්ට්‍රෙස් වලට, මේක ලියලා තියෙන්නේ ડિප්‍රෙෂන් වලට. ඒතකොට ස්ට්‍රෙස් තියෙන අය එක්කම එන ඊළඟ ප්‍රශ්න තමයි
ડિપ્રેશન මානසික අපි කියන්නේ එකට විෂාදය කියන එක. ඒතකොට මේක කෙලින්ම ලියලා තියෙනවා mindfulness based cognitive therapy for depression කියලා. ඒතකොට මේ පරිශ්‍රණය කළා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. ඒතකොට මේ මහාචාර්ය මනස පිළිබඳව තියෙන මහාචාර්යවරු විශේෂයෙන්ම cognitive therapy කියන එක තමයි මෑත භාගයේ විෂාදයේ සඳහා මේ ආපු මේක cognitive therapy එකත් හරියට අධ්‍යයනය කරොත් අපේ සතිපට්ඨානෙම තමයි මේ විදර්ශනාවට යන පැත්තක් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මේක සතිපට්ඨාන භාවනාව මුල් කරගෙන ડિප්‍රෙෂන් වලට ප්‍රතිකාර වේදයක් හැටියට මේ දේ හදලා තියෙනවා. ඒතකොට බටහිර උදවිය බලන්නේ මේකේ මෙතන ඉන්නේ වෛද්‍යවරයෙක්, මෙතන ඉන්නේ මහාචාර්යවරු පිරිසක්. ඒ අයත් මනෝ වෛද්‍යවරු. මේ අය පරිශ්‍රණය කරලා ලෝකෙට පෙන්නලා තියෙනවා මේ භාවනා සති 8ක් තුලින් මේ කිරීම තුලින් මිනිසුන්ට ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. ඔබ වහන්සේ සඳහන් කරා මේ ස්කොට්ලන්තේ මේ රටවල් වල ජනතාව විශේෂයෙන්ම එවිඩන්ස් බේස් කියලා හැම දෙයක්ම ඔප්පු කරලා බලන්න ඕන, ඔප්පු කරලා පෙන්වන්නට ඕන කියලා. දැන් මේ සති 8 පාඨමාලාවක් හැදෑරුවම මෙහි ඉන්න වැසියන්ට, මෙහි ඉන්න විෂාදයෙන් එහෙම නැත්නම් ආතතියෙන් පෙළෙන පිරිසට යම් කිසි සහනයක් ලැබෙනවා කියලා ඔබ වහන්සේ හොයලා තියෙනවද? ප්‍රශ්න කළා තියෙනවා. අපිත් කැමති ඒක එවිඩන්ස් බේස් විදිහටම දැනගන්නට. දැන් මේ කෙනෙක් Tamanට ස්ට්‍රෙස් කියලා දැනුනහම වෛද්‍යවරයාට ගිහිල්ලා කිව්වහම වෛද්‍යවරයා ඒ දැනගන්න ඕනේ මේක ඇත්තද කියලා. ඒ නිසා එයා මොකද කරන්නේ මේ වගේ ප්‍රශ්නාවලියක් දෙනවා. ඒතර මේ ප්‍රශ්නාවලියේ කියලා තියෙනවා මේකේ ප්‍රශ්න 10ක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්න 10ට උත්තර දුන්නාම වෛද්‍යවරයා තීරණය කරනවා ඒකට ලකුණු දෙනවා. ඒ කියන ඒවා අනුව මේක බිඳුව කියන්නේ කොහෙත්ම ඒකට දෙයක් නැහැ. ඒ වගේම 1 කියලා කියන්නේ බොහොම අඩුවෙන් කියන එකයි. 2 කියලා කියන්නේ සමහර වෙලාවට 3 කියන්නේ නිතරම වගේ කියන එකයි. 4 දෙන්නේ ලකුණු හැමතිස්සෙම මේක දිගටම වෙනවා කියන එකයි. අන්න ඒ වගේ ලකුණු දීලා ඒ ලකුණු එක්ක අනුව අන්න ප්‍රතිශතය අනුව තීරණය කරනවා මෙයාට ස්ට්‍රෙස් තියෙනවා කියලා. ඊළඟට තියෙනවා තව ප්‍රශ්නාවලියක්. ඒක ડિප්‍රෙෂන් වලට. ඒකේ ප්‍රශ්න 21ක් තියෙනවා මේ ડિප්‍රෙෂන් වලට දෙන එකේ. ඒතර මේකේ මේ 21 අරගෙන මේකෙන් 10ත් 15ත් අතර ආවොත් එහෙම ඔන්න යාට ડિප්‍රෙෂන් තියෙනවා කියලා එහෙම නැත්නම් විෂාදයේ තියෙනවා කියලා දැනගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි මෙහෙදි මොකද කරන්නේ මේ භාවනා පන්තියට එන අයටත් මම දෙනවා පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා මේක. ඒතකොට ඒගොල්ලෝ දන්නවා මේ ගොල්ලන්ගේ දොස්තර ගාවට ගියාම කරන වැඩේම තමයි මෙතන වෙන්නේ. ඒතකොට මේ කොළ තුනම ඒ කියන්නේ ස්ට්‍රෙස් වලට එකයි, ડિප්‍රෙෂන් වලට එකයි, ඇන්සයිටි වලට එකයි. ඊට පස්සේ ජෙනරල් වෙල් බීන් කියලා මම තව එකක් හදලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය එයාගේ කායික සහ මානසික සුවතාව මනින මිනුම් දඬු. ඒතකොට මේ මිනුම් දඬු හතරම මේ රටේ පිළිගත්ත දේවල්. මේ රටේ වෛද්‍යවරු, මනෝවෛද්‍යවරු පාවිච්චි කරන පිළිගත්ත ප්‍රශ්නාවලිය. ඒතකොට මේවට ලකුණු දීලා ඒ අනුව තමයි මෙයාගේ මේ මට්ටම ස්ට්‍රෙස් හරි, ડિප්‍රෙෂන් හරි, ඇන්සයිටි හරි කොච්චරද තියෙන්නේ කියන එක මනින්නේ. දැන් සති 8ට එන්න ඉස්සෙල්ලා මුලින් කරන පාඩමේදී මේක ගැන හැඳින්වීමක් කරනවා. සති 8 මෙහෙමයි අපි භාවනා කරන්නේ. මේ වැඩ මේවා කරන්නේ. ඒ වගේ මේගොල්ලන්ට අපි කියන ඕගොල්ලන්ට මේ කරනකොට අපි දෙනවා කියලා කෝස් බුක් එකක්. එහෙම නැත්නම් මේ පාඩ ඒක ලියන්න තියෙනවා. ඒ සතිය ඇතුළත ඒගොල්ලෝ කරන හැම එකක්ම ඊළඟට ඒ සතියේ වැඩ කරන්න ඕන විදිය, භාවනා මොන සක්මන් භාවනාවද කරන්න ඕනේ, ආනාපාන සති භාවනාවද, ඒ ඔක්කොම දවසකට විනාඩි 40 ගානේ කරන්න මේ පොතත් දෙනවා. ඊළඟට පටිගත කරලා තියෙනවා ඒ භාවනා ක්‍රම. එතකොට මේකත් දෙනවා. ඒව දෙන්නේ පළවෙනි දවසේ. එතකොට පළවෙනි දවසේ ඇවිල්ලා මේ CD එකයි මේ පොතයි මේක සම්පූර්ණ විස්තර තියෙනවා. සතියෙන් සතියට මේ කරන්න ඕන දේවල්. ඊට පස්සේ මේකත් ඒ දවසේම පුරවනවා. සතියට ගියාට පස්සේ ආපහු අපි මේක දෙනවා. අන්න එතකොට අපි හිතමුකෝ දැන් 15ට තිබිච්ච කෙනාගේ ලකුණු මට්ටම 12ට බැස්සා. ඒතොර එයා දන්නවා එයා සතුටුයි. මං එතකොට 15ක් තිබුණ 15 පැන්න නම් බෙහෙත් බොන්න ඕනේ. ඒතොර දැන් බෙහෙත් බොන්න ඕනේ නෑ එයා. මොකද එයා අඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ යාට ඕනේ මේක දිගටම කරගෙන යන්න. ඊට පස්සේ සතියකට දවසක් මේ පාඨමාලාවට නෙමෙයි සාමාන්‍යයෙන් කරන භාවනා වැඩසටහන් වලට එනවා. ඉතින් ඒක තමයි එවිඩන්ස් බේස් කියන්නේ. ඉතින් අපි එතකොට දැන් මේ දැනට මම 40 දෙනෙක්ට උගන්වනවා මේ භාවනාව. ඒ 40 දෙනාටම මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම ඊට පෙර 10 දෙනෙක්ගේ කණ්ඩායමකින් මම පටන් ගත්තා. ඒ 10 දෙනාගෙන් 10 දෙනාටම උපරිම ප්‍රතිඵල ලැබුණා. ඉතින් ඒ නිසා අපි ඒක ඉස්සරහට මම වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 40 දෙනාම ඇවිල්ලා තියෙන්නේ අර
මෙහි තියෙන මානසික ප්‍රතිකාර ලබන ආයතනෙන් එවපු උදවිය. ඒතොර ඒ අයගෙන් මේ ටික අරගත්තට පස්සේ අපි වාර්තාවක් ලියනවා අපිට 40 දෙනෙක් ආවා. 40 දෙනා එනකොට ඒගොල්ලන්ගේ තිබුණේ මෙන්න මේ මට්ටමේ ස්ට්‍රෙස් ලෙවල් එක දැන් මෙන්න මේ මට්ටමට අඩු වෙලා තිබුණා කියලා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ සාධක සහිතවයි අපි ඒ කාරණේ සඳහන් කරන්නේ. දැන් මේ වගේ රටක භාවනාව සඳහා කට්ටිය කොහොමද යොමු වෙන්නේ? කවුරු හරි යොමු කරන්න ඕනද? එහෙම නැත්නම් ඒගොල්ලොම සත්‍ය හොයන පිරිසක් විදියට, විමුක්තිය හොයන පිරිසක් විදියට, Tamanට සහනයක් හොයන පිරිසක් විදියට බෞද්ධ විහාර හොයාගෙන එනවද? මුලින්ම උනේ බොහෝ උදවිය තමන්මයි එන්නේ. ඒතකොට තමන්ම මේ කාරණේ හොයාගෙන මේකෙන් ප්‍රයෝජනයක් කියලා තියලා දැනගෙන තමන් විසින්ම අන්තර්ජාලය තුලින් හෝ පුවත්පත් වලින් හෝ බලලා තමන් විසින්ම ඒ භාවනා උගන්වන විහාරස්ථාන සහ මධ්‍යස්ථාන කරා පැමිණෙනවා. නමුත් දැන් තත්ත්වය හුඟක් දුරට වෙනස් වෙලා විශේෂයෙන් මොකද මේ වගේ පර්යේෂණ නිසා දැන් ගොඩක් වෙලාවට වෛද්‍යවරුම කියනවා මේ බෙහෙත් බොන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ડિප්‍රෙෂන් වලට අපි කියන්නේ ඒකට ඇන්ටි ડિප්‍රෙෂන් බෙහෙත් ගන්න ඉස්සෙල්ලා දොස්තරවරුම කියනවා පොඩ්ඩක් ගිහිල්ලා වෙනත් දේවල් උත්සාහ කරලා බලන්න. එතෙන්දි දැන් මේක මේ විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණය කරලා එනකොට mindfulness based cognitive therapy වගේ එකක් යන්න කිව්වහම මේ අය මේක හොයාගෙන එනවා. ඒතර වෛද්‍යවරයාම කියනවා එහෙනම් මෙන්න මේක කළා බලන්න. මේක හොඳයි බෙහෙත් බොන්න ඉස්සර මොකද බෙහෙත් බිව්වොත් දිගු කාලීනව කරන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා මෙහෙම කළා දැන් නිසා අපි මේක යෝජනාවලියක් හදලා ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මෙහි අපිට දැන් එහෙන් වෛද්‍යවරු තමයි පන්සලට භාවනා කරන්න කියලා අයව එවන්නේ. දැන් ඒ මට්ටමට දිනු වෙලා තියෙනවා. හොඳයි අපි දැන් මේ කතා කරමින් ඉන්නේ ස්කොට්ලන්තයේ ඒ වගේම මේ යුරෝපානු ජාතිකයන් එක්සත් රාජධානිය ඇතුළු මේ රටවල වෙසෙන පිරිස් සඳහා විශේෂයෙන්ම මානසික ආතතිය විෂාදිය සඳහා අද පිළියමක් වෙලා තියෙනවා භාවනාව. ඒ භාවනාවට යොමු වෙන පිරිස් වැඩි වශයෙන් දැන් බෞද්ධ ආගම බැලඳ ගනිමින් සිටිනෝ ඒ සඳහා යොමු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපත් සමගින් එක්ව සිටින්නේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ඒ වගේම ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කඹුරාවෙල සිරි රේවත ස්වාමින් වහන්සේ. අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙලා යලිත් මේ සංවාදය මේ ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වෙමු. අප ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වන්නේ අප ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර රැඳී සිටින්නේ. අපි කතා කළේ භාවනාව පිළිබඳව. ඔබ දැනුවත් කළේ ස්කොට්ලන්තයේ ප්‍රධාන සංඝනායක ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක පූජ්‍ය කඹුරාවෙල සිරි රේවත ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මේ අපි කතා කරමින් හිටිය අවසානයේදී මේ සිටින පිරිස් මේ භාවනාව සඳහා යොමු කරන්නේ දැන් රජයේ ආයතන වලින්මයි කියා. දැන් එහෙම බෞද්ධාගමික වශයෙන් ඔවුන්ට යම් කිසි ආකාරයකින් ප්‍රතිපදාවන් විදිහට මේ භාවනාවට යොමු වීමේදී මේ සතිපට්ඨානය වගේ භාවනාවකට එකවර හිත යොමු කරන්න කොහොමද මේ පිරිස් යොමු කරවන්නේ? අපි මුලින්ම මේ අයට මේ ආගමික පැත්තක් ගැන මොකුත් අතරම කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ විහාරස්ථානට අවිල්ලා මේ අපි භාවනා කරන තැනම අපි පාවිච්චි කරන කුෂන්ම පාවිච්චි කරලා තමයි භාවනා කරන්නේ. නමුත් අපි මුලින්ම මේගොල්ලන්ට සතිපට්ඨාන කියන වචනේවත් ඇත්තටම කියන්නේ නැහැ. පාලි වචන කිසි දෙයක් අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ අත්දැකීම තුලින් තමයි ඒ දේ කියලා දෙන්නේ. විශේෂ වශයෙන් අපි හිතමුකෝ දැන් මේ පංච ඉන්ද්‍රියයන් ගැන කතා කරනකොට. ඒතර පංච ඉන්ද්‍රියයන් ගැන කතා කරනකොට මේවත් එක්ක අපි හිත කොහොමද හරියට යොමු කරන්නේ? මේව පාලනය වෙන්නේ කොහොමද? මේවෙන් ඇති වෙන දේ කොහොමද කියන එක කතා කරන්න ඉස්සෙල්ලා අපි සරල උදාහරණයක් පෙන්නනවා. දැන් මේ අය ඇවිල්ලා මේ භාවනා පන්තියේ වාඩි වෙලා ඉන්නකොට මුලින්ම අපි එකක් පෙන්වන්න හදනවා. ඒ තමයි අපි කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඒතර අපි ගොඩක් දේවල් සිහිය නැතුව කරන සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීමනේ. ඒතර යමක් සිහිය පිහිටුවාගෙන කරන එකයි සිහියක් නැතුව ඔහේ අර මතකෙන් කල්පනාවක් නැතුව කරගෙන යන එකයි වෙනස්.
මෙන්න මේක කියලා දෙන්න අපි සරල උදාහරණයක් තියෙනවා. ඒක ඔබතුමාට මුණත් කරන්න පුළුවන්. ඒක බොහොම සරල දෙයක්. මේකෙන් ගත්තොත් එහෙම මිදියට 3ක් විතර ගන්න. අරගෙන දැන් ඔක අල්ල දැන් අපි ඇයට කියන මේක තමන්ගේ අල්ල මෙහෙම තියාගන්න කියලා. දැන් මෙතෙන්දී අපි මේක මිදී කියන එක අමතක කරලා අපි හිතන මේ තමන් කවදාවත් දැකලා නැති වස්තුවක් තමන්ගේ අතේ තියෙනවා. දැන් මේකේ තියෙන මේ ඇට 3ක් 4ක් තියෙනවනේ මේක එකින් එක තියෙන ස්වરૂපයේ දිහා බලන්න. මේ එකින් එකට වෙනස්. එකක් ලොකුයි එකක් පොඩි මේවා ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපයේ දිහා හොඳට බලන. ඒ වගේ මේක අත තුල තියෙනකොටත් තමන්ගේ මේ මාපට ඇඟිල්ලේ මේ ඇඟිල්ල අරගෙන පොඩ්ඩක් එකක් දෙකක් ස්පර්ශ කරලා බලනවා. දැන් හිමින් සැරේ ඒකෙන් එකක් තමන්ගේ මේ ඇඟිලි තුඩට ගන්නවා. අරගෙන ඇඟිලි තුඩු වල ස්පර්ශ වෙන හැටි බලන මේක ඇත්තටම භාවනාවක් හැටියට අපි කරන්නේ වෙන කිසි දෙයක් හිතන්නේ නැහැ. මේක දිහාම හිත එකඟ කරගෙන බලනවා. දැන් බලන්න මේක දිහා මේකේ ස්වરૂපය හැඩය ඊට මේක එහාට අල්ලලා අපි බලන මේකෙන් යම් ආලෝකයක් එනවාද මේකේ තියෙන වර්ණය මොකද්ද සමහරවිට මේ එළියක් එන ගතියක් ඇතුලේ තියෙන දීප්තිමත් ගතියක් මේක අපිට පේනවා. දැන් එහෙම කළා අපි ඊළඟට හිමීට මේකේ සුවඳ බලන මේකේ මොන හරි සුවඳක් එනවද? ඒ සුවඳ බලලා අපි ආපහු අපි බලනවා මේකේ යම් හඬක් නැගෙනවද? මෙහෙම රෝල් කරන අතරේ ඇඟිලි තුඩු අතර තියලා හිමීට අපේ සවන එහෙට යොමු කරනකොට හඬක් නැගෙනවද කියලා අපි බලනවා. දැන් අපි හිමීට අපේ තෙතල් අතර තියලා එතන දැනෙන ආකාරය සිහියෙන් විමසනවා. ඊට පස්සේ හිමීට අපි මේක දිව ඇතුලේ තියනවා. තියලා එහාට මෙහාට කරලා ඒක දිවට දැනෙන්නේ කොහොමද? සංවේදනීය. දැන් අපි දතකට තියලා එක පැත්තකින් හිමීට හපනවා. මේ හපනකොට මේකෙන් පිට වෙන රසය ජූස් එකක් තියෙනවා නම් ඒක කට පුරා පැතිරෙන විදිහ ඒ රසය දිහා අපි හිත යොමු කරනවා. ඊට පස්සේ ඒක හිමීට අපි ගිලිනවා. ගිල්ල උගුර දිගේ යන විදිහ සිහියෙන් බලන් ඉන්නවා. දැන් ඊළඟට අපි එයාගෙන් අහනවා මොකද්ද ඔයා මේකෙන් මොකද්ද මේ අත්දැකීම මොකද්ද කියලා. එතකොට ඒ අය ඔක්කොම එක එකනා තම තමන්ගේ අත්දැකීම් කියනවා. දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අත්දැකීම මොකද්ද කියලා මේකේ? මුලින්ම මම කවදාවත් මේ වියලි මිදී වුණ තරම් මේ විදිහට කාලා තියෙනවෙත් මේ විදිහට මේක මෙච්චර හැඩයක් තියෙනවා මෙච්චර දඟර ගැහිච්ච ගතියක් තියෙනවා මේක මෙහිම සද්දය ඇතුලේ මම දැනන් හිටියේ නෑ මෙහිම සද්දයක් එනවා අනික මේකේ අර සුවඳ සාමාන්‍යයෙන් දැනන විදිහට එක නාස්පුඩුවකට දැනන සුවඳ දැනන් හිටියේ නෑ මම හිතන්නේ වෙනදට වඩා මේකේ තියෙන පැණි රසක් අමුතු නිකන් අඹුල් රසක් වගේ වෙනදට වඩා වැඩිපුර දැනුණා වගේ ගතියක් මට හිතුණා මම හිතන්නේ මේක අර වෙනදට වඩා මම මොන හරි කෑවා කියලා මට ඇඟ දිගේ උගුරට විතර යනකම් මේක තේරුණා මොන හරි දෙයක්. අන්න ඒක ඒ ඔය අත්දැකීම තමයි හුඟක් අය කියන්නේ. සමහර කියනවා මං මේ රේසින්ස් නැත්තම් මේ වීලි මිදි අහුරු ගණන් කාලා තිනවා. නමුත් කවදක්වත් මේ එක පුංචි මිදි යටේක මෙච්චර රසයක් මට දැනෙලා නැහැ. ඒ වගේම මේ කටට මේ වගේ පැණි රසයක් මට දැනෙලා නැහැ එකකින්. ඊළඟට මේකේ මේ සද්දයක් තියෙනවායි කියලාත් මම හිතුවේ නෑනේ කවදාවත් එහෙම හඬක් ඇවිල්ලා නෑ මේ සුවඳ හරි පුදුමයි දැන් මේක හපනකොට අපිට අමුතුම හැඟීමක් දැනුණායි මේක උගුර පහළ යන ඔබතුමා කියපු දේම වෙනත් වචන වලින් ඒ අය විග්‍රහ කරනවා එතෙන්දී ඒ අයම කියනවා දැන් තමයි අපිට තේරෙන්නේ අපි මෙච්චර කාලයක් මේ කෑම කාලා නෙමෙයි ගිලලා තියෙන්නේ කියලා. ඒතර කෑම සහ ගිලීම දෙකක් දැන් අපි හාමුදුරුවන්ට කියන්නේ දානේ වළඳනවා කියලානේ. දානේ වළඳනවා කියන්නේ හැම පිඬක්ම සිහියෙන් යුතුව වළඳීම. ඒක තමයි වළඳනවා කියන්නේ. දැන් කනවා කියලා කියන්නේ තඩි පිටි ගාලා අපි ආහාර ගන්න එක. ඒතකොට මෙතෙන්දි කියන්නේ ඊට වඩා ලොකු අර්ථයක් මෙතන තියෙනවා. මෙතෙන්දි කියන්නේ මේ පංචේන්ද්‍රයන් මේ හොඳට ඇහැට යොමු කරලා ඒක බලනවා. ඊළඟට හඬ, ඊළඟට ගන්ධ සුවඳ, ඊළඟට දැනීම ස්පර්ශය සහ දිව මේ පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය
අපි මෙන්න මේ සරල උදෙන් අපි මුලින් කිව්වොත් එහෙම පංච ඉන්ද්‍රයන් මේ පාලි වචන කියලා આવොත් එහෙම මේගොල්ලෝ මේක ගන්නෙ නෑ. මේ මිදි යටයක් කාලා මේක තුලින් අපි පටන් ගන්න මෙන්න පංච ඉන්ද්‍රයන් කියන්නේ මේකයි. මේවට රස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික අපි පැහැදිලි කරනවා මේ පොඩි අභ්‍යාසයෙන්. ඊළඟට තමයි අපි මේ රටවල කියන්නේ මේ ඔටෝ පයිලට් මෝඩ් කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ නැතුව වැඩ කරනවා. ඔහේ ස්වයංක්‍රීයව යනවා. ඒතර අපි කණේක වුණත් වෙන දෙයක් හිත වෙන දෙයක් කතා කර කනකොට ඒකේ හැබෑ රසය දැනෙන්නේ නැහැ. ඔබතුමා කිව්වා දැන් මේක පුදුම රසයක් තිබුණා කියලා. හේතුව තමයි ඒක හපන වෙලාවේ 100%ක් අවධානය තිබුණේ එතන. ඒතර අපි එතෙන්දි පැහැදිලි කරනවා තමන් මොනවා කරත් කරන දේ කල්පනාවෙන් කරන්න, සිහියෙන් කරන්න, ඒ කරන දෙයට හිත යොමු කරන්න. අන්න ඒක තමයි සතිපට්ඨානය. සති, සිහිය, ප ဋ ාණය පිහිටුවා ගැනීම. අපි කරන හැම දෙයක්ම සිහියෙන් කිරීම තමයි සතිපට්ඨානය. ඔන්න ඔතෙන්ට තමයි අපි ඔය අභ්‍යාසයෙන් එන්නේ. ඊට පස්සේ එයා ඒක awareness කීප එක. එහෙම නැත්නම් මොහොතින් මොහොත පිහිටුවාගත්ත අවධානය, කල්පනාව, ඒකට හිත යොමු කිරීම කියන එක අපි එතනින් නම් පටන් ගන්නවා. මෙන්න මේක තමයි සතිපට්ඨාන කියන්නේ කියලා. එහෙම පටන් ගත්තාම මේ ඇයිට ඉතා පහසුවෙන් ගැඹුරු ධර්ම කාරණයක් තමන්ගේ පෞද්ගලික අත්දැකීම තුලින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ වගේ පාඨමාලාවල් හදාරන්න, මේ වගේ මේ සතිපට්ඨාන පාඨමාලාව, එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව හදාරන්න ස්කොට්ලන්තේ මොන වගේ සමාජ මට්ටම්වල, මොන වගේ තරාතිරම්වල මිනිස්සුද මෙහෙට එන්නේ හාමුදුරනේ? ඇත්තටම මුලින්ම කියන්නේ ස්කොට්ලන්තේ විතරක් නෙමෙයි මුළු එක්සත් රාජධානිය වගේම අද හැම රටකම විශේෂයෙන්ම ඇමරිකාව තාම ප්‍රබල විදිහට මේ පාඨමාලා, මොකද මේක විද්‍යාත්මක ඔප්පු කරපු පිළිකාව සඳහා නොයෙක් රෝගී තත්වයන් සඳහා තුලින් ඒ රෝගී තත්වයන් නිසා ඇතිවන මානසික ආතතිය සහ විෂාදය වගේ දේවල් වලට ප්‍රතිකාර වේදයක් හැටියට පරිශ්‍රණය කරපු නිසා මුළු ලෝකේ පුරා මේක ජනප්‍රිය වෙගෙන යනවා. නමුත් ස්කොට්ලන්තේ කියන්න ඕනේ හැම තරාතිරකම අය මේ ගැන අද විශාල උනන්දුවක් දක්වනවා. දැන් Google වලින් කියනවා පුදුම අවුරුදු 5ක් ඇතුළත පුදුම විදිහට Google වල හොයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ සතිපට්ඨාන භාවනාව ගැන. ඊළඟට මේ ස්කොට්ලන්තේ ගැන කතා කරොත් අපි 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට විෂාදයේ තියෙනවා. විෂාදයේ තියෙනවා විතරක් නෙමෙයි 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විෂාදයේ සඳහා ප්‍රතිකාර ගන්න නම් මිලියන 25කට පවුම් මිලියන 25කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අවුරුද්දේ මෙහි ජාතික සෞඛ්‍ය ආයතනය වියදම් කරලා තියෙනවා විෂාදයට බෙහෙත් දීම සඳහා. ડિප්‍රෙෂන් වලට බෙහෙත් වලට පමණක් විශාල මුදලක් වැය කළා. ඒ නිසා අද 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ සඳහා බෙහෙත් ගන්නවා කියන්නේ මේක ලොකු ප්‍රශ්නයක් බවට අද මේ රටවල් වල පත් වෙලා තියෙනවා. ඒ නිසා විශාල පිරිසක් හැම ජීවිතේ හැම විවිධ පළාත්වල ඉන්න විවිධ විදිහේ තරාතිරම් වල උදවිය මේ සඳහා උනන්දුවක් දක්වන එක අපිට කියන්නේ මේ 40 දෙනාට තියෙන මේ తত্ত্বය සතියෙන් පිරලා ඉවරයි. අන්තර්ජාලයේ දැම්මහම සතියෙන් පිරිස ඇවිල්ලා මේ දැන් ලොකු ලිස්ට් එකක් අපෙත් තියෙනවා මේ ඊළඟ පාඨමාලාවට ගන්න. නමුත් පන්සලේ තින් ඉඩකඩ අඩු නිසා අපිට අමාරුයි කරන්න 10 දෙනෙකුට 15 දෙනෙකුට වැඩි ගන්න බෑ. ඊළඟ දේ තමයි මේ පළවෙනි කණ්ඩායමට අපිට අහුවෙච්ච හැමෝම බැලුවහම මේ වැඩිපුරම ඉන්නේ මනෝවෛද්‍යවරු. විශේෂඥ මනෝවෛද්‍යවරු ඉන්නවා. ඒ අය මුලින් මේක ඇවිල්ලා කරලා බලනවා. බලලා ඒගොල්ලන්ගේ රෝගීන්ට මේක නිර්දේශ කරනවා. දෙවෙනි මනෝවෛද්‍යවරු පිරිස තමයි ඒ අයටත් දැන් විෂාදේ. මේ ප්‍රශ්න වලට මුහුණ දීලා දැන් ඒගොල්ලෝ කාගෙන්ද බෙහෙත් ගන්න. ඉතින් ඒගොල්ලොත් කැමති නෑ අර විදියට යන්න. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා තව කෙනෙකුට පෙන්වන්න කැමතිත් නෑ. ඒ නිසා ඒගොල්ලෝ බලනවා මට දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. මටත් ડિප්‍රෙෂන් ඇදීගෙන එන්නේ. මම මේක ගිහිල්ලා කරලා බලන්න ඕනේ. දැන් එහෙම ගොඩාක් අය ඇවිල්ලා මට කිව්වා මේ කරන වැඩේ ඊටාම සාර්ථකයි. ඔබ මේ සීලුම පරිශ්‍රණ ක්‍රමවේද අනුගමනය කරන මේ වාර්තාවල් ලියන්න අපිත් උදව්වට එන්න. දැන් ඒ වගේ විශේෂඥ මනෝවෛද්‍යවරියන් දෙදෙනෙක් මට උදව් කරන්න එනවා. මේ පිළිබඳව හරි විදිහට නියම වාර්තාවක් හදලා ඊට පස්සේ ඒගොල්ලෝ කියන එක ජාතික සෞඛ්‍ය ආයතනයට ඉදිරිපත් කළා තව රෝගීන් එවන්න පුළුවන්කම තියෙනවා කියලා මේක පරිශ්‍රණයක් නිසා. ඒ වගේම තව විශේෂඥ මනෝවෛද්‍යවරියක් තමන්ගේ අම්මවත් එව්වා මේ පාඨමාලාවට. දැන් මේ ඊයේ හවස පන්තියට යාගේ දූත් ආවා. ඒතකොට අවුරුදු 14ක ළමෙක් ඒ ළමයට හරියට තරහ යනවලු, කේන්ති යනවලු. ඉතින් ඒ නිසා ඒ දරුවවත් දැන් ඒ අම්මා විශේෂයෙන්ම දරුවෝ පිළිබඳව
මනෝවෛද්‍යවරයෙක් ළමා මනෝවෛද්‍යවරයෙක් තමයි මේ තමන්ගේ දුවවත් සතිපට්ඨාන භාවනාව කරන්න එවන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන ලොකු ප්‍රබෝධයක් මේ ගැන තියෙනවා. ඒකට හේතුව තමයි මේක විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්. ඒ අයම අපේ තියෙනවානේ අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියලා තමන් නුවණැති කෙනා ප්‍රත්‍යක්ෂව තමන් විසින් මේක කරලා තේරුම් ගන්න. දැන් ඔබතුමා මිදිගෙඩියේ කාලා තමන් ප්‍රත්‍යක්ෂයෙන් මේක දැනගත්ත කොහොමද මගේ ඇහැ කන දිව මේ ශරීරයේ මිනාසය ගඳ සුවඳ මේවා දැනෙන හැටි තමන් දැනගත්තා වගේම මේ භාවනා කිරීම තුළින් හිත එක්තෙන් කිරීම තුළින් තමන් විසින්ම මේ අත්දැකීම ලැබලා සති 8ක් මේ පාඨමාලාව කරලා ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක හොඳ දෙයක් මේකෙන් ප්‍රතිඵල තියෙනවා මේකෙන් මට මානසික සුවය ඇති වෙන නිසා තමන්ගේ අම්මා වෙව්වා ඊළඟට තමන්ගේ දියණිය වෙව්වා. ඒ විතරක් නෙමෙයි එයාගේ අනිත් දෙමව්පියන්ටත් කියනවා يعني ළමයින් මානසික ප්‍රශ්න තියෙන ළමයි ඉන්න අම්මලටත් ලොකු ප්‍රශ්නයක්. දැන් මේ මනෝවෛද්‍යවරිය ඊළඟට මට කියනවා ඒ මානසික ප්‍රශ්න තියෙන ළමයි ඉන්න අම්මලට වෙනම පාඨමාලාවක් කරන්න කියලා. ඉතින් අන්න එහෙම බැලුවාම විශේෂයෙන්ම දැනට මේ පළවෙනි පාඨමාලාවට මට වැඩිපුරම ලැබිලා තියෙන්නේ අධ්‍යාපන ඒක මනෝවෛද්‍යවරුන් ඒ වගේම ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. මේ වගේ විශාල ඊළඟ සාමාන්‍ය GP හැටියට ඉන්න අය එයින් 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ මෙහි කියන්නේ health professionalsලා. ඒ අය තමයි වැඩිපුරම ඊළඟ අපේ පළාතේ තියෙන ප්‍රාථමික මනෝවෛද්‍ය ඒකකයේ වැඩ කරන වෛද්‍යවරියන් දෙදෙනෙකුත් මේ පාඨමාලාව පහුගිය දවසක අවසන් කරා. නිසා මෙන්න මේ වගේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ ඒකෙත් මානසික ප්‍රශ්න වලට අදාළ පිරිසක් තමයි පළවෙනි පාඨමාලාවල් වලට ආවේ සහ ඒ අය නිර්දේශ කරපු ඒගොල්ලන්ගේ රෝගීන් සහ පවුලේ උදවිය. හඳුනන දැන් මේ විදිහට මේ පාඨමාලාවල් හදාarලා සතිපට්ඨානේ හදාරන පිරිස් සති 8කින් පස්සේ මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ? සති 8න් පස්සේ මොකක්ද ඒගොල්ලන්ට වෙන්නේ? සති 8කින් පස්සේ මේ අය හැමෝම කියන අපිට සතිපට්ඨාන මේක කරගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ඒකවල මෙහි වචන කියන්නේ ප්‍රැක්ටිස් ගෲප් එකක්. නිසා සතියකට සැරයක් දැන් මේගොල්ලෝ පොඩි කණ්ඩායමකුත් හැදිලා තියෙනවානේ. ඒ නිසා ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ අදහස් වමාරු කරගෙන දිගටම භාවනා කරන්න. දැන් මේ ක්‍රමයේ තුල සති 8න් පස්සේ මොකද වෙන්නේ කියලා මේ වෛද්‍යවරු මේක හොයලා නැහැ. ඒ නිසා මම දැන් හදාගෙන යනවා සති 8කින් පස්සේ විදර්ශනා භාවනාව මේ අයට ප්‍රගුණ කරවන්න. ඒකදී අර secular mindfulness කිව්වට අපි ඊළඟට යන්නේ විපස්සනා භාවනාවට. විදර්ශනා භාවනාව ක්‍රමානුකූලව අර ආගමික නැඹුරුවකින් නැතුව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කරා ඒ අය ගෙනියන්න මම දැන් පාඨමාලාවක් හදාගෙන යනවා මේ සතියට අවසන් කරපු අයත් එක. ඒ කියන්නේ ඒ අයම කියනවා අපිට දැන් තේරෙනවා මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය. ඒගොල්ලෝ දන්නවා මේ අය හදලා තියෙන මේ පාඨමාලාව සතිපට්ඨානය තුලින් ඊළඟ විදර්ශනා භාවනාව වඩනකොට ඒ අය ලේබල් එකක් නැති වුණත් ඒ අය දන්නවා මේක තමයි බෞද්ධ භාවනාව බුදුහාමුදුරු දේශනා කරපු භාවනා ක්‍රමය විදර්ශනා භාවනාව මේකයි කියලා ඒ අය දිගටම gedara ඉඳගෙනත් ඒ භාවනාව දියුණු කරනවා. ඒ නිසා සති 8න් පස්සේ වෙන්නේ මොකද මේ අය විදර්ශනා භාවනාවට ඉතා සන්තෝෂෙන් කැමැත්තෙන් තමන්ගේ අත්දැකීම තුලින් ඒකේ ප්‍රතිඵල දැනගෙන ඉදිරිපත් වීමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අවසානයේ බෞද්ධයෝ වෙලා. ඔව් ඉතින් හුඟක් අය කියනවා මුලින් ඒගොල්ලෝ ලංකාවේ අයව දැක්කහම හාමුදුරුවෝ වඳිනේවා මේ ප්‍රතිමා වහන්සේට වඳිනේවා ප්‍රශ්නයක් කියලා. නමුත් ඊට පස්සේ අය කියනවා අපිට දැන් මොකද මේ රටේ දන ගහලා වඳිනවා කියන්නේ වහල් භවයේ සංකේතයක්. ඒක අපේ අපි මුලින් කියන්නේ ආගමික පැත්ත කියලා. ඒතර මේ වඳින එකත් අපේ සංස්කෘතියත් එක්ක එන එක. දැන් ඊ අය තේරුම් ගන්නවා මේ අපේ ගුරුවරයා මේ මගේ ගුරුවරයා නිසා මම දන ගහලා වැඳලා කමන්නේ මේ පුජ්‍යලයා තුල මෙන්න මේ ගතිගුණ තියෙනවා කියලා. ඉතින් දැන් ඒ අය ඒකත් මේ කරන ඒ වගේම මේ පිරිත් නූල් දැකලා මේ අපිත් කැමති පිරිත් නූලක් බැඳ ගන්න කියලා ඒ මට්ටමට ඒ උදවිය නැතිනම් අපි ඒක සන්තෝෂෙන් කරනවා. ඊට පස්සේ කෙන මහත්තයෙක් කිව්වා මම කොහොමද හරියට බෞද්ධ වෙන්නේ කියලා. නියම ක්‍රමයට. ඉතින් මම කිව්වා දැන්ටමත් බෞද්ධ වෙලා ඉවරයි නෑ මම ඒක හරියට ඕගොල්ලන්ගේ ක්‍රමයට අනුව මම ඒක කරගන්න කැමතියි කියලා. ඒ වගේ පිරිසක් ඉන්නවා. ඉතින් අපි එපැයි කියන්නේ ඒ අයට ඒ ක්‍රමවේදය කියලා දීලා ඒගොල්ලෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා ඒ පිළිපදින දිහා බලන් ඉඳලා අපි බොහොම උපේක්ෂා සහගතව සතුටටපත් වෙනවා. හොඳයි. ඒ අනුව අපි මේ යුරෝපානු කරේ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තය තුළ ඇති වී තිබෙන බෞද්ධ ප්‍රබෝධය, ඒ වගේම බෞද්ධාගම ඇත්ත හොයන්නට, විමුක්තිය හොයන්නට වැඩි පිරිසක් යොමු වීම පිළිබඳව තමයි අද දවසේ කතා බහට ලක් කරේ.
මෙය අපි හැමෝටම අපිට තියෙන දෙයක්, අපි ඇතුලේ තියෙන දෙයක්, අපි දන්නේ නැතිව ඉන්න දෙයක්. ඉතින් අපිටත් බෞද්ධයෝ විදිහට මේ භාවනා ක්‍රම වලට යොමු වෙන්නට පුළුවන්. ඒ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නට පුළුවන්. මේ පිළිබඳව අද දවසේ ඔබට පැහැදිලි කළේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක පූජ්‍ය කඹුරාවල සිරි රේවත ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවාපත් සමග සම්බන්ධ වුණාට. සමදෙනාටම තෙරුවන් සරණයි. යනුව අපි අද මේ විශේෂ ධර්ම සාකච්ඡා වැඩසටහන මෙතකින් නිමවටපත් කරනවා. ඔබට තෙරුවන් සරණයි.